ඇත්තටම අපි මේ වීඩියෝ එක කරන්න හිතුනේ රුමේනියාවේ සිට පෝලන්ඩ් එන අපේ යාළුවෝ වෙනුවෙන්. රුමේනියාවේ ඉඳන් පෝලන්ඩ් එන්නේ අපේ යාළුවෝ ගොඩාක් බලාපොරොත්තු ඇතුව. අපිත් ඒ වගේ බලාපොරොත්තු ඇතුව නීත්‍යානුකූලව වර්ක් පර්මිට් එකක් ඇතුව පෝලන්ඩ් වලට එන්න තීරණය කරා. අපි එහෙම මාස 3ක් ඇතුළත වර්ක් පර්මිට් එකක් හදාගෙන පෝලන්ඩ් වලට ආවා. අපේ ගාමන්ට් ජොබ් එකකට. ඇත්තටම අපි මේ පිළිබඳව හැම දෙයක්ම දැනගත්තේ පෝලන්ඩ් වලට ආවට පස්සේ. මොකද අපේ ගාමන්ට් එකේ ඇත්තටම අපි ආපු වර්ක් පර්මිට් එක ආපු ගාමන්ට් එකේ අපිට ජොබ් එකක් ඇත්තටම හම්බුන්නේ නැහැ. එයාලා කිව්වා අපිට ඇත්තටම ටික කාලයක් ඉන්න වෙනවා, වැඩ අඩුයි, ඒ වගේ ගොඩාක් දේවල් කිව්වා. ඉතින් අපිත් පළවෙනි පාර නිසා අපිත් ඇත්තටම දේවල් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා අපිට එයාලා අපිට එකමඩේෂන් එකක් දුන්නා ඉන්නේ කියලා. අපි ඒක සති 3කට වඩා වැඩි කාලයක් අපි හිටියා. නමුත් අපේ කිසිම මේ අපිට කරන්න ඕන කිසිම යුතුයකමක් එයාලගෙන් වුණ නැහැ. ඉතින් ඒ සති 3කට අතරි කාලයක් අපි ඉන්නකොට ඒ අතරතුරේදී මේ MD මල්ලි අපිට හම්බුණා. හම්බෙලා ඉවරලා එයා අපිට කොහොමද මේ පෝලන්ඩ් වල වෙන්නේ, TRC process එක වෙන්නේ කොහොමද කියලා අපිව දැනුවත් කරලා ඊට පස්සේ එයා අපිට අපිව එක්කන් ගියා. එයා ඉන්නේ එයාගේ ඒජන්සියට. එක්කන් ගිහිල්ලා ඇත්තටම අපි මේ දවස ගිය දවස් ඉඳන් පහුවදා අපේ ડોකියුමන්ට්ස් වලට ගියා පටන් ගත්තා. ඇත්තටම අපේ TRC process එක ඊට පහුවදා කරලා ඊට පස්සේ පෙසල් නම්බරේ හදලා බැංක් account ඇත්තට මෙයා හදලා දුන්නා අපිට. මේ අපිට ගොඩක් සතුටුයි ඒ ගැන. ඒ අතරතුරේදීත් අපි පොඩි ප්‍රශ්නයක් ආවා අපේ TRC process එක කරන අතරතුරේදී අපි රුමේනියාවෙන් ඉඳන් ආපු කම්පැනියෙන් අපේ මේ TRC එක රුමේනියන් TRC එක කැන්සල් කරයි කියලා කිව්වා. ඒ වගේ පණිවිඩයක් ආපු හින්දා පස්සේ MD මල්ලි මේ අපිව ඒ TRC process එක කරන වෙලාවේ ඒක පෝස්ට් මගින් කරලා ඒක සබ්මිට් කරා ටක් ගාලා. ඒකෙන් අපේ TRC process එක පෙසල් නම්බරේ ඔක්කොම අපි හදාගත්තා. ඇත්තටම සතුටුයි අපි දැන් අපිට ඒ අතරතුරදී ආ ජොබ් එකකුත් හොයලා දුන්නා. ඉතින් දැන් අපි ජොබ් එක කරගෙන ඉන්නවා. අයියා හොයලා දුන්න ජොබ් එක ගොඩක් හොඳයි. කිසිම ප්‍රෙෂර් එකක් නැහැ. එකමඩේෂන් හොඳයි. අපි සතුටින් වැඩ කරන් ඉන්නවා. අපිට කියන්න තියෙන්නේ ඉතින් ඉස්සරහටත් රුමේනියාවේ ඉඳලා සල්ලි වියදම් කරගෙන මේ රටට එන කට්ටියට නිකන් හොරුන්ට අහු වෙන්න එපා. අපිට වෙච්ච අත්දැකීම් වගේ ඕගොල්ලන්ට ලැබෙන්නේ නැති වෙන්නයි අපි මේ කිව්වේ. අපිට විශ්වාසයෙන් රෙකමන්ඩ් කරන්න පුළුවන් MD එක. කිසිම ප්‍රශ්නයක් නැහැ.